ඉතින් මේ පාර අපේ ගමනාන්තය වන්නේ බැවතැන්න. ඉතින් අපි බැවතැන්නට යන ගමන් තමයි ඉන්නේ මේ. ඉතින් අපි Google Map එක බලාගෙන තමයි යන්නේ. මීට කලින් අපේ ගිය දෙන්නෙක් විතර ඉන්නවා මෙතන. අද හොඳටම වැස්ස දවසක් වලට පේන පාරවල් වල ලස්සන. ඔන්න ඉතින් අපේ දෙන්නේ කාමපුණා කියන බයික් එක පෙරලගෙන ඉතින් පොඩ්ඩක් තුවාල එහෙම ගානක් නෑ. වෙලාවට හැපෙත වාහනයක් ආවේ නැති. ඕක වේලෙන්න ගන්නට තමයි අමාරු. දැන්ට අවුලක් නැහැ. ඌ දනිස්ස. ඉතින් අර දිලිසිලිසි ඉන්නේ අපිත් එක්ක යන කාර් එක. මෙතනින් තමයි යාළුව අපිට සෙට් වෙන්නේ අම්පාරේ කට්ටිය. අද හොඳටම වැස්ස දවසක් ඔයාලට පේන ඇති. හැලා නුවර ඉඳන් අපි එක දිගටම නෑවා. නාලා දැන් මැද මහ නුවර පැනනට පස්සේ ටිකක් පායලා තියෙනවා. ඉතින් අද විශේෂත්වය තමයි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න වැවතැන්නට යන්නේ. ඉතින් යාළුවෝ ඔබ 15 දෙනෙක් ඉන්නවා මේ පාර. බයික් 5යි කායයි. ඉතින් මේ වමට තියෙන පාරේ තමයි අපි යන්න ඕනේ. ඉතින් මෙතනින් එහාට තමයි අර දුෂ්කර මාර්ගයේ අපිට යන්න තියෙන්නේ. මේ පාර කොන්ක්‍රීට් කරලවත් කාපට් කරලවත් නැහැ. මේ වගේ සුදු වැල්ලත් එක්ක තියෙන ගල් පෑදිච්ච පාරක් තමයි තියෙන්නේ. ඉතින් අපි උඩට ගිහින් බලමු කොයි වගේ පාරක්ද අපිට අද යන්න තියෙන්නේ කියලා. බයික් වල යන්න නම් පහසුයි. ඉතින් අපි බැවතැන්නට යන ගමන් ඉන්නේ. පාර වලට පේන ඇති කොහොමද කියලා. ඉතින් හිතටම සවුත්ුයි. අපිට පොඩි අවුලක් තියෙන අපිත් එක්ක ආවේ බයික් පහක් නම් ෂේප් එක යනවා. ආව කායක දාගන්න විදිහක් නැතුව ඉන්නේ. ඔන්න බලා ගන්න දැන් මෙතනට පේන view එක. මාර්ම ලස්සනයි. බැරි නේ එක්ක බලන්න ඇත්තට.
ඉතින් මේ කැලේ ටික පහු කරගෙන යද්දී මේ හම්බෙන්නේ වැව තැන්නේ වැව. Hai hai hai. Halo, Lahiru ayah. Ya, oh. Enak juga malu. Oh. Need me? පුළුවන් නේ. ටැක්සි එක වෙන්න. අපි දැන් බව තැනට ඇවිත් තියෙන්නේ. අද හිතුවට වැඩි ගොඩක් සෙනග ඉන්නවා. මේ වෙලාවෙත් ඔයාලට මම පෙන්නන තාටි ටෙන්ට් 10කට වැඩිය නෑ ඊටත් වැඩිය තියෙනවා. අපිත් ඉතින් හොඳ තැනක් අල්ලගත්තා. අපේ කාර් එක තාම මග එන ගමන්. මොකද පාර පොඩ්ඩ සවුත් නිසා උඩට මෙන්න එක පොඩ්ඩක් බයෙන් කට්ටිය ආවේ උනට මේ දැනටත් ඇල්ටෝ එකකුයි තව ඒ වගේ පොඩි වාහනයක් උඩට ඇවිත් තියෙනවා. ඉතින් ෂේප් එකේ ඉන්න කෙනෙක්ට ඉන්න පුළුවන්. අපේ ඉතුරු ඔක්කොම බයික් 6 තමයි ආවේ. ඉතින් බයික් ටික ෂේප් එකේ ඉන්න පුළුවන්. පොඩි ඒ කියන්නේ උසින් අඩු වාහන ඉතින් ෂේප් එකේ ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු අද රැයට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ගමන ප්ලෑන් කරේ අතන මගේ බර්ත්ඩේ එකට. බර්ත්ඩේ පාටි එකක් කියන්නත් බෑ. ඉතින් ඒ වගේ තමයි එන්ජොයි කරන්නේ. යාළුවෝ ටිකත් එක්ක මේ ගමන ආවේ. ඉතින් ලස්සන ලොකේෂන් view එකක් තියෙනවා. හැබැයි view එක මේ මීදුමේ වැහිලා තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මේකයි. ඊට හැපද තව ටෙන්ට් එකක් මේ වගේ ගහපු එකක් තියෙනවා. ඒ දෙකේ තමයි අපි ඉන්නේ. ඉතින් ඔන්න බලන්න දැන් ඉන්න සෙනග. ඉතින් මේ අපේ කවුරුත් නෙමෙයි මේ වෙන පිටින් ආපු කට්ටිය. ඉතින් මේ වගේ තව වටේම ඉන්නවා තව ටෙන්ට් ගහලා. රතන ඉඳන් අපේ කට්ටිය. ඉතින් මෙන්න මේ තමයි අපි අද රාත්‍රී ගෙවන තැන. මෙන්න මේකයි. ඊට එහා පැත්තේ මඩුවයි. මෙන්න මේ ලස්සන view එක දිහා බලාගෙන තමයි අද රාත්‍රියේ ගෙවන්නේ. හැබැයි අද view එකක් නෑ. තනියෙන් යනවා කට්ටිය. දැන් දරුවා නැහැ හැබැයි. එන්න කන්. මටත් ගානේ කටක් ආවා. ජීනේ මටත් ඕනේ. ඔබට අත දාන්න ඉඩ. ඉතින් බලු වැඩක් කළා. අදුලිය කවපන් මචං. පිළිපෙටි තමයි පත් කඩේ. නෑ බොරු කියන්නකෝ. මේ වීඩියෝ දාන්න නැද්ද කවුරුත්? ගන්න ඔය. පිළිපෙස් මල්ලක් දීලා. අනේ මට කටක් කැවුවා. කවා ගන්නට හොඳයි මං කන එක. අනේ ලොකුද. අර ලයිට් එක ඔන්න තව ඔෆ් කරන්න. ඕන නැද්ද අර බයික් ලයිට් එක? හදන්න තියෙනවා. හලෝ රත්තරන් යාළුවනේ ඔයාලා මොකද කරන්නේ? නෝඩු හදන්න දෙවලේ. ළමයි වැඩ. කොහෙන්ද කවුද? කැරට්. කැරට්. කියනවා. අර මං කරන්නේ. අද මරුවන්. අපල ලුන්නේ ටික සුදු කරන්න කලින් කියන්න බෑකෝ. කොහෙන්ද දෙන්න වතුර ගේන්නේ මේකට? කට්ටිය ඩෙවල් එකට ඕකට මදි හලෝ. ඕන කරන ඒවා ටික සුද්ධ කරගෙන. අර නෑ තාක්ෂියක් තියෙනවා. ටික දෙනෙක් ඒවට ටික දෙනෙක් ටෙන්ට් ගහනවා. නැත්තම් මල්ලි. මේක අතර යන්නකෝ. මේ අපේ ටෙන්ට් පහක් තියෙනවා. ඉතින් අපි බලමු අද රෑට මොකද වෙන්නේ කියලා. අපි හිතුවට වැඩි රෑ වුණා. ඒකයි උනේ මේ ඒක තමයි ලොකුම අවුල උනේ. අපි හිතන් හිටියේ මීට කලින් එන්නේ. ඒ වුණාට පොඩි පොඩි ප්‍රශ්න නිසා අපිට එන්න බැරි වුණා. ඉතින් වල පේනසේ ඔන්න මීදුම එනවා දැන් මෙතනට. ඔයාලට මේක අර ඔබෙත්තට අල්ලලා දෙන්න. ඌ බෝරෙන් ඉනන්නේ. ආයෙනම් ගන්න එපා මේ කූඩල් එක්ක ගන්න. ඔව් ඔය ඉඳ දාන්නනේ. ආයේ මෙහෙ හොඳ මේ සැප වතුර නෑ. නේ? මොන
පරීක්ෂා කරන්නේ මන්තම ඉදියා මුඩ දනුෂ්ක පෙලක්කේ ඒ පෙලක්කේ කිසි ඒ ෆිල්ම් එක කෑලි මමත් කරලා තියෙනවා මමත් ඒක. හරි ඊට පස්සේ කොහොමද කපන්නේ ගහලා මේ වෙයි මේම කපුවා හැත වෙලා දැන් ඉවත් මේම කපුවා ෆුල් ඩම් එක දාලා කපුවා කැරට් වලට දසවල් දෙනවා මේක සිල්ලෝ පොඩ්ඩක් පුෂ් කරනවා මේ කරන්න සිල්ලෝ නෑනේ yes කරන්න බර අතන තියෙන YouTube එකේ තියෙන අඩේ පොඩි මේ බෙර තියෙන ඔක්කොම දාලා තමයි කපන්නේ ඔය තියෙන ෆෝන් එක බයික් සතියකට එතන තියෙන ෆොටෝ උඩින් ඇති දැන් ඇති සති එහෙම කියහා ඒ අර ඉපේ කවරේ යන්නේ මල් ඒ නූලෙන් ටිකට ගහම් පප්ප වැඩ ඉවරනේ ඔච්චරයිද මේ මාළු මිරිස් තියෙන්නේ මාළු මිරිස් තරහ තුනයි ගෙනා. ඔව් මාළු මිරිස් අර මොනවද යනවා අර ඒක රත් වෙනකන් ඉන්න ඒක මියුසික් ඇරේන්ජ්මන්ට් එක ලස්සනයි. බයික් එක දාගෙන දෙයක් ගන්න ඉවරනේ බයික් එක කැල්ලේ ගන්න අවසරයි අපේ අක්කාගේ බර්ත්ඩේ එකට පැමිණි ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේ මම සමර බුඩියක් ගන්නවා මචං මොකක් හරි කියපුවාම වස්ත්‍රේ කරනවා ඊට අතේ තාරා Bye bye.
Dikawi, Shara, Ashini. Clap back, hello. Sabata de. Loja. Ani waga. Ye deno mani. Oh yeah. Clap back de na no. Clap. Get the cool
ගාන්ටාර ගහන අන්සලේ අපනා අර පත්තු කරන මොනේ කෝ කිරි පෙට්ටිය එකක් ගහගන්න ඕනේ ඒක හදින්නේ නැහැ ෆෝකස් එක
කෑල්ලක් කවන්න ඕනේ ආයි කොට එක ගන්න ආයි දාන්න කවනාගේ දාන්න ඉතින් ඔයාලට කියන්න බැරුණානේ වැවතැනට එද්දී ටිකට් පතක් මිලදී ගන්න ඕනේ 8 දෙනෙක්ට රුපියල් 2500ක් වෙනවා කැම්පින් නයිට් එකක් සඳහා. අපේ 15 දෙනෙක් ආව නිසා අපි 2500 ගන්න ටිකට් දෙකක් අරගත්තා. ඒක ඔයාලට මෙතනට ආවට පස්සේ මෙතන ගේට් එකෙන් ගන්න පුළුවන්. නැත්තම් කලින් අපොයින්ට්මන්ට් දාලා බුකින් දාලා එහෙම එන්න ඕන නැහැ. ඉතින් මේ පාර බර්ත්ඩේ එක මට කවදාවත් අමතක නොවෙන බර්ත්ඩේ එකක් වෙනවා. මොකද මගේ යාළුවෝ නිසා හරිම ලස්සනට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් වැවතැනට සමුදෙන්න තමයි හදන්නේ. ඉතින් ගයිස් අපි යනවා නාන්න. අපිට නාන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා ගෙදර යන ගමන්. ඉතින් කියන්න ඕන දේ තමයි පිටගම් වලින් ඇවිල්ලා නොදන්න තැන් වල බහලා නාන්න යන්න එපා. අපි මේ ගමන ආවෙත් මේ ගමේ මල්ලිලා දෙන්නෙක්ව අපේ සවිඳු මල්ලි අඳුරනවා. එයාගේ යාළුවෝ දෙන්නෙක් නිසා තමයි අපි ආවේ බය නැතුව. ඉතින් අපි අපේ ගමන ඉවර කරලා ගෙදර යන ගමන් දැන් ආවා නාන්න. මොකද කට්ටියම කී කීටි නාන්න ඕනි කියලා. ඉතින් අපි නාන්න ආවද ෂෝක් වතුර ටිකක් තියෙනවා. ඊයේ දවසම නාලා තියා මොකුත් නැහැ කැම්ප් කරලා හැම. ඒ නිසා ඉතින් දැන් හොඳට නාලා කොළඹ බලා පිටත් වෙන්න හදන්නේ. එහෙනම් අලුත් vlog එකක් කරන් ඉක්මනට වෙන්නම්.